හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න අද සුපිරිම සුපිරි වීඩියෝයක් කරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට මගේ channel එකේ vlogs of situm නෙවෙයි ඉතින් මගේ channel එකේ නම මම change කරා දැන් මගේ channel එකේ නම තමයි movement with situm සිතුම් සමග මොහොතක් ඉතින් channel එක වෙනස් කරා කලින් තිබ්බ name එකෙන් search කරාට YouTube එකේ පෙන්නුවේ නෑ name එක channel එක පෙන්නුවේ නෑ name එක search කරාට දැන් ඉතින් මම channel name එක change කරා දැන් පෙන්නනවා channel එක ඉතින් ඔයාලගේ යාළුවෝ හරි කවුරු හරි බලනවා නම් එයාලට කියන්න දැන් මගේ channel එකේ නම vlogs of situm නෙවෙයි movement with situm කියලා ඉතින් name එක change කරා තව voice ගැටලුවක් තිබ්බා මගේ වීඩියෝ වල ඇත්තටම කිව්වොත් තිබ්බා voice ගැටලුවක් ඒක ගොඩක්ම අඩුපාඩුවක් වීඩියෝ එකට මම ඉතින් දැන් මගේ තව ෆෝන් එකක් තියෙනවා ඒ ෆෝන් එකේ voice record කරන්න නම් තියෙන්නේ දැන් ඉතින් මම හිතනවා ඔයාලට සුපිරියටම වීඩියෝ එක ඇහෙනවා ඇති කියලා මම කියන දේවල් ඉතින් අද වීඩියෝ එකෙන් අපි කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට සුපිරිම සුපිරි තුන්ඩු challenge එකක් පොඩක් ගණන් ගන්න බා මේ වටපිටාවේ සද්ද තාම මේ හුලන් සැරයි දැන් මයික්‍රොෆෝන් එකට හුලන් සද්ද එහෙම ඇහි ගණන් ගන්න බා පොඩ්ඩක් ඉතින් කමන්න ඒවා අපිට වැදක් නෑ දැන් පොඩ්ඩක් හරි සවුන්ඩ් quality මම ඉස්සරහට බලනවා මයික් එකක් ගන්න හොඳ එතකොට ඔයාලට තවත් quality sound අහගත්තා ඉතින් ඒව වැඩි කතා ඒවා මේ ඕනේ නෑ අනම්මනම් වානා challenge එක තමයි ඕනා ඉතින් අද සුපිරිම සුපිරි challenge එකක් කරන්න යන්නේ අද අපි කරන්න යන්නේ තුන්ඩු challenge එකක් ඉතින් තුන්ඩු challenge එකේ part 2 එක වගේ තමයි ඉතින් ඔව් part 2 එක තමයි තුන්ඩු challenge එකේ part 2 එක කරන්න යන්නේ මේකේ කොළ දෙකයි තියෙන්නේ හැබැයි ඔයාලා හිතන්නේ මේ මොනවා කියලාද දැන් මම පහලින් comment එකක් දාන්න ඉතින් තුන්ඩු challenge එකේ part 2 එක තමයි අපි කරන්න යන්නේ අද සුපිරිම සුපිරි වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා මම මේක එහෙනම් ගැම්මට අපි challenge එක start කරමු එහෙනම් අපි යමු වීඩියෝ එකට මම intro එකත් වෙනස් කරා බලන්නකෝ දැන් ඉතින් යාළුවෝ ඔයාලා දැක්කම මගේ සුපිරිම සුපිරි intro එක ඉතින් සුපිරි නම් comment එකක් දාන්න මම හිතනවා මේ intro එක කලින් intro එකට වඩා ගැම්මක් කියලා බල්ලෙක් ඇවිල්ලා යාළුවනේ මොකද්ද මෙන්න තියෙනවා ඉතින් අපේ චීට් දෙක මේ චීට් දෙකේ ලියලා තියෙන මොනවාද කමෙන්ට් කරා නේද බලන්න ඔයාලා කමෙන්ට් කරපු දේත් හරිද කියලා ඉතින් මේ එක චීට් එක ලියලා තියෙනවා අපි ස්පයිසි කියලා එක චීට් එක ලියලා තියෙනවා ස්වීට් කියලා ඉතින් මේ චීට් දෙකෙන් එකක් දැන් මම ගන්නවා ස්පයිසි චීට් එක આવුත් මම ස්පයිසි කෑම 3ක් ගන්න ඕනේ ස්වීට් චීට් එක આવුත් මම ස්වීට් කෑම 3ක් ගන්න ඕනේ ඉතින් මම හිතනවා මට ස්වීට් චීට් එකයි කියලා ඔයාලත් යටින් කමෙන්ට් එකක් දාන්න ස්වීට් චීට් එක එන්න කියලා ගැම්මට එහෙනම් අපි එකක් තෝරගමු නැන්ද කෙනෙක් ආව යාළුවනේ ඒකයි වීඩියෝ එක කට් කරේ දැන් අපි නවත්තපු තැනින් පටන් ගමු දැන් අපිට එක චීට් එකක් තෝරගන්න තියෙන ගැම්මට එන චීට් එකක් තෝරගමු කොයි චීට් එකද තෝරගන්නේ ඇස් දෙක පියාගෙන එකක් තෝරමු මේ චීට් එක මම තෝරගත්තා රෙකෝඩ් වෙනවද කියලා බැලුවේ යාළුවනේ රෙකෝඩ් වෙනවා බලමු මොන චීට් එකද ඇවිල්ලා තියෙන්නේ කියලා yes ස්වීට් චීට් එක තමයි යාළුවනේ ඉතින් ඇවිල්ලා තියෙන්නේ පාට්ටම හැපි ඔයාලා මම කොහොමද පෙන්නන්නේ මෙන්න තියෙනවා ස්වීට් චීට් එක ඇවිල්ලා තියෙන්නේ පේනවා ඇති ස්වීට් චීට් එක තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ රෙකෝඩ් වෙනවා කියලා බැලුවේ කැමරා එකත් යාළුවනේ ඉතින් ස්වීට් චීට් එක තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ yes මං හිතපු දේ හරි එහෙනම් මට ස්වීට් චීට් එක ආවා දැන් අපි ස්වීට් දේවල් තුනක් කමු ඉතින් ස්වීට් දේවල් අපිට කන්න තියෙනවා සීනි චොකලට් අනම්මනම් ගොඩක් දේවල් තියෙනවා ඉතින් මොනවද අපි කන්නේ මොනවද කන්නේ ඉතින් මං ස්වීට්
එකෙන් කන්න දේවල් 3ක් හොයාගෙන එන්නම්. එහෙනම් එතකන් ඔයාලා වීඩියෝ එක බලාගෙන ඉන්න දිගටම. එහෙනම් ඉතින් වීඩියෝ එක බලන් ඉන්න. මම දේවල් 3ක් හොයාගෙන එන්නම්. බයි. යාළුවනේ ඉතින් ඔන්න ගෙනල්ලා තියෙනවා කිට් කැට් එකක්. ජපන් කිට් කැට් එකක් තියෙනවා වලට කලින් වීඩියෝ දෙකකට කලින් මම හිතන්නේ චැලෙන්ජ් එකක් එහෙම මම දාලා තියෙනවා. චැලෙන්ජ් එකේ බැලුවොත් ඔයාලට ඔයාලා දන්නවා මේ ජපන් චොකලට් කොහෙන්ද හම්බුනේ මේවා විස්තර බැලුවේ නැත්තම් ගිහිල්ලා අනිත් වීඩියෝ එකෙන් කලින් වීඩියෝ එකකින් බලන්න. කිට් කැට් එකක් තියෙනවා. චොකලට් ෆින්ගර්ස් එකක් තියෙනවා. ඉතින් චොකලට් ෆින්ගර්ස් එකක් තියෙනවා. කිට් කැට් එකක් තියෙනවා. අපි ගල් බෝතලයක් ගෙනල්ලා තියෙනවා. අපි සුපිරි ගල් බෝතලයක් තියෙන යාළුවනේ. අද ඉතින් ගැම්මට නෑ යාළුවනේ මේක මේ පැණි බෝතලයක් ඉතින් පොඩි විහිළුවක් කරේ. මේ පැණි බෝතලයක් තියෙනවා. චොකලට් ෆින්ගර්ස් එකක් තියෙනවා. කිට් කැට් එකක් තියෙනවා. ඉතින් අපි ස්වීට් දේවල් 3ක් ගෙනල්ලා තියෙනවා. අපි එහෙනම් මේ දේවල් 3ම කමු. මට මේ ෆෝන් එක අල්ලගෙන කන්නත් බෑ. මොකද කරන්නේ? මම එක එක කන්නම්. හරි මෙතන බීබින් තියාගමු. අර මුලින්ම කිට් කැට් එක කමු. ක්ලෝස් අප් සවුන්ඩ් එකක් දෙන්නම් ඔයාලට. සුපිරිම ක්ලියර් සවුන්ඩ් එකක්. පොඩ්ඩක් දිය වෙලා. අවුලක් නැහැ කෑව හැකි. එහෙනම් ඉතින් කමු. වීල් එකක් ගියා ඒකයි වහගත්තේ සද්දේ දැන් නැද්ද ඉතින්. කිට් කැට් එක සෝරි ඉතින් පිටු ගියා. කිට් කැට් එක ඉවරයි. බත් තියෙනවා කිව්ව. චොකලට් ෆින්ගර්ස් එකක් ගන්න. එහෙනම් අපි යමු චොකලට් ෆින්ගර්ස් එක ගන්න. යාළුවනේ දැන් අපි කන්න යන්නේ චොකලට් ෆින්ගර්ස් එක. චොකලට් ෆින්ගර්ස් එක මම කන්නේ සෑහෙන කාලෙක යාළුවනේ. මේක කවරෙත් අලුත් වෙලා කලින් කාලේට අලුත් වෙනවා. ඉතින් අපි චොකලට් ෆින්ගර්ස් එක කමු. මට අමාරුයි ෆෝන් එක අල්ලගෙන කඩා ගන්න. මං කලින් වීඩියෝ එකත් කියලා තිබ්බ යාළුවනේ ඔයාලට කමෙන්ට් කරන්න කියලා ඕනේ වීඩියෝස් ඔයාලා කමෙන්ට් කරලා තිබ්බේ නැහැ. ඉතින් මම මාඩ හිතුණු වීඩියෝ එකක් ගෙනාවා ඉතින්. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලා කමෙන්ට් කරන වීඩියෝ ගේනවා. පොඩ්ඩ සවුන්ඩ් එක ලොං කරලා පෙන්නන්න බෑ. සවුන්ඩ් එක පෙන්නන්න බෑ තමයි. ට්‍රැක් පැනලා තියෙන්නේ. ඇත් චොකලට් ෆින්ගර්ස් එකක් කෑවා ඇති. පස්සේ කනවා මම වීඩියෝ. ඔක්කොම වීඩියෝ එකේ කන්න බෑ අමාරු. චොකලට් ගෑවුන යාළුවනේ. දැන් අපිට තියෙනවා අති විශේෂ මේ පැණි බෝතලයක්. අපි දින මේ පැණි බෝතලය මේ පැණි බෝතලේ තියෙනවා මේ ෆෝන් එක ටච් වෙනවා යාළුවනේ. ඊට පස්සේ මට බයයි මේ රෙකෝඩ් එක නැති වේවි කියලා. රෙකෝඩ් වෙච්ච එක කොහොමද අපි මේක මෙතන සාක්කුවක් තියෙනවා. මම මේ සාක්කුවට දාගන්නම්.
රෙකෝඩ් දෙනවා මං හිතන්නේ අම්මට සිරි මොකක් හරි වුණා මේක කරන්න බෑ යාළුවනේ හරි ඉතින් අපි මෙතන මයික්‍රොෆෝන් එක ගහගත්තා මං හිතනවා ඇහෙනවා ඇති කියලා ගැම්මට ඉතින් මේ පැන් ටිකක් දාගමු මේ පැණි දාන සවුන්ඩ් එක නම් කිසිම වලට එන්නේ නැහැ ඒ නිසා මේ පැන් ටික මං දාගත්තා අප්පා දේවල් ගොඩක් කන්න බෑලුනේ අමාරුයි මත් වෙනවා වගේ මේ ගම් මේ මගුල එබිලක් දන්නේ ආයි බිල නෑ යාළුවේ ගැම්මට තියෙනවා ඉතින් අපි මේ පැණි බිව්වා උදුරලා මොකද වුණා පැණි රහ වැඩි ගැම්මට ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ අනිවාර්යයෙන් මම ඔයාලට කියන්නේ හැමතිස්සෙම කමෙන්ට් කරන්න වීඩියෝ එකක් ඕන නම් ඔයාලට ඕන වීඩියෝ එක කමෙන්ට් කරන්න ගැම්මට බයික් එකක් එනවා ගණන් ගන්න එපා සවුන්ඩ් එකත් පොඩ්ඩක් ඉන්න හරි ගියා ඉතින් මේ මම වැට ගාව කරන්නේ අපේ ගෙදර ඉතින් වාහන එහෙම පාරේ යනවා සවුන්ඩ් එක ඇහෙනවා ගණන් ගන්න එපා තව බයික් එකක් එනවා ෂීට් මම මේක කරන්න හම්බෙන්නේ නෑ යාළුවනේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්නත් හිතනවා ඊළඟ වීඩියෝ එක බලමු ඉතින් සුපිරි බෑග්ග්‍රවුන්ඩ් එකක් හම්බුණා ඊළඟ වීඩියෝ එක අපි වෙනස් කරමු බෑග්ග්‍රවුන්ඩ් එක ඒ තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ ඉතින් ගැම්මට ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම මම ඔයාලට හැමදාම මතක් කරනවා ලයික් එකක් දාන්න කියලා වීඩියෝ එකට පොඩි සපෝට් එකක් දෙන්න ඒ වගේ සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න 100k යන ඉතින් ගෝල් එකක් තමයි ඒකට තව ගොඩක් කල්යයි ඔයාලා උදව් කරොත් ඒක ඉක්මනින්ම හීනේ හැබෑ කරගත්තා ඉතින් ඔයාලා තමයි මේකට උදව් කරන්න ඉන්න එකම කට්ටිය ඉතින් ගෑමට උදව් කරන්න සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ ස්පීඩ් වැඩිද මන්ද කිව්වා කමන්නේ නැහැ ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු ගෑම්මට මම ගිහින් එන්නම් මම මූමන්ට් ඉච්චිතු බයි